ආයුබෝවන් අද බෝඩෑරි තුලින් නැවතත් අපි යුක්‍රේන යුද භූමිය වෙත යනවා. යුක්‍රේන යුද භූමියෙන් ලැබුණු සුවිශේෂී වීඩියෝ දර්ශන පෙළක්. මේ කාලයට පස්සේ රුසියන් හමුදාව යාන්ත්‍රික පාවල් රෙජිමෙන්තු යොදාගෙන විශේෂ මෙහෙයුමක් සිදු කරනවා. ඉතින් මේ විශේෂ මෙහෙයුම ඩ්‍රෝන කිහිපයක් මගින් ඔවුන් විසින් වීඩියෝ ගත කරනවා. මේ වීඩියෝ දර්ශන පෙළ මේ ආමර්ඩ් ඇසෝල්ට් එකේ සිදුවන බිහිසුණු සටන ගැන බලන්න මේ වීඩියෝ රාම් පෙළ. මේ සිද්ධිය සිදුවලා දැන් සතියක් පමණ වෙනවා. මේ සිද්ධිය සිදු වෙන්නේ දකුණු යුක්‍රේනයේ සපොරොෂී ප්‍රාන්තයේ. සපොරොෂී ප්‍රාන්තය කියලා කියන්නේ සම්පූර්ණ තැනිතලා භූමියක්. ඔබට පේනවා මේ තැනිතලා භූමියේ කිසිම ආවරණයක් නැහැ. මේ ට්‍රී ලයින්ස් එහෙම නැත්නම් මේ ගස් පේලි විතරයි යම් ආකාරයට ආවරණයක් තිබෙන්නේ. මේ භූමි සියල්ල වගා භූමි. මේ සපොරොෂී ප්‍රාන්තයේ මාලා ටොක්මච්කා කියන ගම්මානය අත්පත් කරගන්නයි රුසියාව මේ විදිහට ආමර්ඩ් ඇසෝල්ට් එකක් කරන්නේ. මේ ඩ්‍රෝන වීඩියෝ දර්ශන ලබාගෙන තිබෙන ඉතා ඉහළ සිට. ඒ නිසා මේ සන්නද්ධ රථ මොනවද යන්න ඉතා පහසුවෙන් අඳුර ගන්න බෑ. නමුත් මේ රුසියානු හමුදාව මේ ඔවුන්ගේ මුලින්ම ගමන් කරන්නේ ඔවුන්ගේ මේ බිම්බෝම්බ ඉවත් කරන සන්නද්ධ රථයක්. ඉතින් මේක ඉතාමත් සුවිශේෂී ආරක්ෂක වැටවල් දැල් ආවරණ යොදලා ඉතා විශාල ලෙස සාදා ඇති ආකාරයක් පේන්න තිබෙනවා. ඉතින් මේ රථේ ගමන් කරද්දී මුලින්ම පේනවා මේ රථයට කාලතුවක්කු ප්‍රහාර කීපයක්ම යුක්‍රේන හමුදාව එල්ල කරනවා. නමුත් ඒවෙන් බේරලා ඉදිරියට යද්දී බිම්බෝම්බ කිහිපයකටත් මේ රථය හසු වෙනවා. නමුත් ඒ වෙනුත් බේරලා යනවා. ඉන්පසු යුක්‍රේන හමුදාව ඩ්‍රෝන ප්‍රහාර කිහිපයකුත් එල්ල කරනවා. නමුත් මේ ඉංජිනේරු රථය ඉදිරියටම ගමන් කරන ආකාරයක් පේනවා. ඉතින් මේ බිම්බෝම්බ ඉවත් කරන රථ දෙපාර්ශ්වම මේ විදිහට පාවිච්චි කරනවා. ඉතින් මේ රුසියානු මේ ආමර්ඩ් ඇසෝල්ට් එකේ ඉදිරියම ගමන් කරන්නේ එවැනි සන්නද්ධ රථයක්. රුසියානුවන් තමන්ගේ T-72 යුද ටැංකි, ඒ වගේම BMP-3 වගේ සන්නද්ධ රථ යොදාගෙන තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නේ. හැබැයි රුසියානුවන්ටත් හානි සිදු වෙනවා. ඉතින් මේ රුසියානු මේ ආමර්ඩ් ඇසෝල්ට් එකේ මුල් අදියරේදී ඔවුන් යම් ආකාරයකට ප්‍රහාරයට ලක් වෙනවා. නමුත් පසුව ඔවුන් මේ මාලා ටොක්මච්කා නගරයට ගම්මානයට ඇතුල් වී ඒ නගරය අත්පත් කරගත් බව මේ වීඩියෝ දර්ශනවල කියවෙනවා. මෙහි දෙවෙනි වීඩියෝ දර්ශන පෙළේ තිබෙන්නේ යුක්‍රේන සන්නද්ධ රථ යුද ටැංකි රුසියානුවන්ට ප්‍රහාර එල්ල කරන්න සූදානම් වන ආකාරයක්. මේ රථ අඳුර ගන්න පුළුවන් මේ යුක්‍රේන රථවල ඔවුන්ගේ සලකුණු විදියට කුරුසය සුදු කුරුසයක් සලකුණු කරලා තිබෙනවා. ඉතින් මේ රථ විශේෂයෙන් මේ බටහිර නිෂ්පාදිත රථ සහ T-72 යුද ටැංකි තමයි මේ යුක්‍රේන සන්නද්ධ පෙළියේ තියෙන්නේ. ඉතින් ඒවට රුසියානුවන් එක දිගටම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරනවා. මේ යුක්‍රේන ආමර්ඩ් ඇසෝල්ට් එක මේ කවුන්ටර් ඔෆෙන්සිව් එක සම්පූර්ණයෙන් අසාර්ථක වෙනවා. ඉතින් රුසියානුවන් දිගින් දිගටම කාලතුවක්කු සහ ඩ්‍රෝන යොදාගෙන ඒ රථ එකින් එක විනාශ කරන ආකාරයක් මේ වීඩියෝ දර්ශන පෙළේ පේන්න තියෙනවා. මේ සිද්ධිය සිදුවෙන්නේ සපොරොෂී ප්‍රාන්තයේ. සපොරොෂී ප්‍රාන්තයේ රුසියානු හමුදා 65ක් 70 භූමියක් අත්පත් කරන් තිබෙනවා. මේ සපොරොෂී ප්‍රාන්තය කියන්නේ සම්පූර්ණ තැනිතලා භූමියක්. සපොරොෂී ප්‍රාන්තයේ ප්‍රධාන නගරය සපොරොෂී නගරය. ඉතින් සපොරොෂී නගරයට තාම රුසියානුවන් ගිහිල්ලා නැහැ. ඉතින් රුසියානුවන්ගේ මේ ෆ්‍රන්ට් ලයින් එක වැටලා තියෙන්නේ මාලා ටොක්මච්කා, උලයිපෝල්, ඔරිකිව් වගේ ගම්මාන වලින්. ඉතින් මේ රුසියානුවන් මේ මාලා ටොක්මච්කා කියන ගම්මානේ තමයි මේ විදිහට මේ අත්පත් කරගන්න මේ ආමර්ඩ් ඇසෝල්ට් එකක් කරන්නේ. මේ සටනින් රුසියානුවන් ජයගත්තත් රුසියානුවන්ට සන්නද්ධ රථ විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. ඉතින් යුක්‍රේන හමුදා සන්නද්ධ රථ පේලියම සම්පූර්ණ විනාශ වන ආකාරයක් තමයි මේ ඩ්‍රෝන දර්ශනයෙන් පේන්න තියෙන්නේ. ඉතින් මේ යුක්‍රේන යුද්ධේ ඉතාමත් බිහිසුණු සටනක්. දැන් වෙනකොට මේ සන්නද්ධ රථ යුද ටැංකි මේ සටන්වල නැහැ. හැබැයි රුසියානුවන් දැන් විටින් විට
යම් ආකාරයකට මේවා යොදා ගන්නවා. ඒකට හේතුව යුක්‍රේනයේ ඩ්‍රෝන සහ කාලතුවක්කු බලය දැන් පිරිහිමින් තිබෙනවා. ඉතින් එවැනි අවස්ථාවක් උපයෝග කරගෙන තමයි මේ මාලා ටොක්මච්චක නගරය ගම්මානය ඔවුන් අත්පත් කරගන්නේ. ඉතින් මෙවැනි අලුත් තොරතුරු එක්ක නැවතත් හමුවන බලාපොරොත්තු සමුගන්නම්. ඔබට සුබ දවසක්. බලන්න මේ වීඩියෝ දර්ශන පෙළ.